සුපින්වතුනි ඔබේ දැසමානයේ දිදුලන මේ දර්ශනීය තොරණේ සාම ජාතක කතා පොත රැගත් අද දිනේදී මේ තොරණේ විරිඳු බසින් විරිඳු ගායනා කරනු ලබන්නේ සියඹලාන්ඩුවේ සසිනී නිමේසිකා කිවිඳිය සමගින් මම ප්‍රදීප් සඳරුවන් රණවීර. එසේනම් සුපින්වතුනි අපි දැන් කතා පොත ශ්‍රවණය කරමු. එකල කර කර්මය ඵල දී දෙදෙනගේ අසු අන්ද වුණා. කල කර්මය සෙවණලක් සේතම පසු පස එන්නා. ඇස් නොපෙනෙන අඳ මව්පියෝ වනයේ මේට යනවා. බෝසත් පුතු ඉරු බැස යන තුරු මග බලමින් ඉන්නවා. නොයනා මා පියන් සොයා කුමරුන් වෙන ගෙබට යනවා. මා පිය දෙදෙනා හඬ වනයේ අරනින් නැහෙනවා. ඒ හඬ ඇසු සාම කුමරු මාපියන්ට අඬ ගහනවා. මාපියෝ අදුරක් නැතයි පුත මේ නොයි කියනවා. කුමරුන් දිග රිටක් කඩා මව්පියන්ට දිගු කරනවා. ලී කෙලවරගෙන එන්නයි දෙදෙනම ළඟටම ගන්නවා. සිදු විපත දැන අඬලා කුමරු යලිත් විනාසෙනවා. හඬා වැළප සිනාසෙන්න හේතුව මාපියෝ අහනවා. අද සිට පළවල සමදී සපයන රැක ගන්නා. මාපිය ලද සතුටින් නිපිලිහිනෙනු පවසන්නා. දෙදෙන කැටුව කුමරානෝ තාපස අරමට යනවා. අඳ මාපියෝ දෙදෙනා පන්සල් කුටියේ සතපනවා. යායුතු දැන් අල්ලාගෙන යන්නට වනවල් බඳිනවා. හැම සත්කාරයක්ම කරමින් මාපියෝ රැක ගන්නවා. නාවා පිය කවා පවා හිඳුවා පළතුරට යනවා. රස පළතුරු නෙලාගෙනත් මාපිය දෙන්නට කවනවා. පළමුව මාපියන් කවා පොලයි කුමරා කන්නේ. මුව අත පය දෝවා පිය පාවැඳ සත පාලන්නේ. දවසක් බරණැස් රජ මුව දඩයමෙ වනයට යනවා. කුමරා මුව රැළ පිරිවර කොටගෙන වනයට එනවා. ගන්තොට බැස දිය මාපැන් කලයට පැන් අරගන්නවා. කුමරාදක මේ දිවි කුමරෙක් යයි සර. කුමරාදක මේ දිවි කුමරියක් නරපති සිතනවා. මෙවැනි අනගිරුවක් කිසිදු දිනෙකෙදි නැත්තය දැකලා. විදෝබලත් කර විචාර බලනෙමි කවුරුද කියලා. මෙහෙම සිතා රජු හියක් ගෙන කුමරාට විදිනවා. එහි පහරින් කුමරා රන් පිළිමේ සෙබිම වැටෙනවා. බිම හොත් කුමරා යලි සිහි එළවා වට පිට බලනවා.
අවසරයෙන් පිළියක් රජු කුමරු ළඟට කිට්ටු වෙනවා මා බරණැස පිළියක් රජු වෙමි මුවදඩ යෙමි යාමි ඔබ වහන්සේ දැක කවුදයි නොදැනෙමි ඊයේ වින්දෙමි රජු බෝසත් පාමුල වැඳ සමාව ඉල්ලා සිටිනවා කවුදැයි දැනගන්නට තුටු බව රජුරුවෝ කියනවා මා මෙම වනයේ ඉපදී තවු සුවතින් කල් ගෙවනවා නයි විසයෙන් මව්පිය දෙදෙනාගේ ඇස් අන්ධ වෙනවා අඳ මව්පියෝ රකිමින් වනයේ තනිවම දිවි ගෙවනවා මව්පියන්ට දියගෙන නැත ආමට ඔබතුම විදිනවා පිරුපාරමි බලයෙන් දිවි නොසිඳීමේ ලෙස සිටිනවා මා නොමදක දෙමව්පියන් දුක් වෙනු ඇත යයි කියනවා මාමල හොත් කවුරුද මාපියන්ට දියගෙන දෙන්නේ කවාපොවා කවුරුද මගේ අද මාපියෝ සනසන්නේ මේ විදිහට